සුබ සන්ධ්‍යාවක් යාළුවනේ. ඉතින් යාළුවනේ ආයෙත් වීඩියෝ එකකින් මගේ TJC වගා භූමියේ ඉඳලා තමයි අරන් එන්නේ. ඉතින් මගේ පැලවල දැන් තියෙන තත්ත්වය ඔයගොල්ලන්ට පෙන්වන්න තමයි වීඩියෝ එක අරන් ආවේ. ඉතින් මේ තියෙන්නේ යාළුවනේ පැල සිටවලා පළවෙනි කප්පාඩුව කරලා පළවෙනි රසායනික පොහොර මුරයක් දාලා ඊට අමතරව ස්වභාවික පොහොර එකතු කරලා කරදහයියත් එක්ක මික්ස් කරලා ඉතින් මේ දැන් මගේ පැලටි වල තියෙන තත්ත්වය තමයි මේ මම ඔයගොල්ලන්ට පෙන්වන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කලින් වීඩියෝත් එක බලද්දී පැහැදිලිව තේරෙනවා ඇති. පැලවල ලොකු වර්ධනයක් තියෙනවා මේ බලන්න. ඉතින් පැලේ ලස්සනට අතු බෙදිලා නිරෝගීව මේකේ සැකස්ම හැදිලා තියෙනවා. මේ බලන්න. හැම පැලයක්ම එහෙමයි. ගොඩක් ලස්සනයි. ඉතින් ඊළඟට අපිට තියෙන්නේ මේකේ තව පොඩි කාලයකින් දෙවෙනි කප්පාදුව කරන්න. ඒකටත් එක කරද්දි මුත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරන් එන්න. මේ බලන්න ගොඩක් නිරෝගීව තියෙනවා හැම පැලයක් වගේම. ඔයගොල්ලන්ට පේනවා ඇති. අලුත් දළු දාලා අතු බෙදිලා තියෙනවා. පළවෙනි කප්පාදුවෙන් පස්සේ බෙදිච්ච අතු වලත් මේ වගේ දළු ඇවිල්ලා තියෙනවා. ඉතින් ගොඩක් නිරෝගීව තියෙනවා පැල. මේ බලන්න. ඉතින් ආයෙත් වීඩියෝ එකක් අරන් එන්නම්. අපි මේකේ ඊළඟට මොකද්ද කරන්න ඕන කියලා. මේ බලන්න හැම පැලයක්ම මෙහෙමයි. මේ දවස්වල වැහි කාලේ ඉතින් වතුර ඇවිල්ලා සමහර පැල ආවට වතුරත් මේ විදියට සිරලා තියෙනවා. ඉතින් ඒක නම් අපි කානුවක් කපලා අයින් කරගන්න ඕන. මොකද නැත්තම් මේ පැල වලට ජලය වැඩි වෙනවා. මේ බලන්න. ඉතින් සියලුම පැල ටික මේ විදිහට තමයි යාළුවනේ. ගොඩක් නිරෝගීව තියෙනවා. රයිට් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙතක හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා. ඔයගොල්ලොත් මේ වගේ වගාවක් තියෙනවා නම් වීඩියෝ කරලා දාන්න. ඒ වගේම තමයි TJC වගාව සම්බන්ධව මොකක් හරි ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි පුළුවන් විදියට උදව් කරනවා. ඉතින් ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්. ජය වේවා.